මේ මම ලංකාවෙන් එන දවස මම ලංකාවෙන් ආවේ සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා. ඉතින් එදා දුකක් තියෙනවා සතුටක් තියෙනවා. හැබැයි මට ගොඩක් දුකයි. ඉතින් සතුටට වඩා හැබැයි මම ඒක ගොඩක් දරා ගත්තා. මොකද මට අන්තිම මොහොතේ තමයි එයාපෝට් එකට යද්දි තමයි එයාපෝට් එකෙන් ඇතුළට යන මොහොතේ තමයි මම ඇඬුවේ. නැත්නම් මම හරියට දරා ගත්තා. මොකද මම ඇඬුවොත් මේ අම්මයි තාත්තටයි දුක දැනෙන හින්දා. ඉතින් මම හිතන්නේ එකපාරක් නෙමෙයි ගොඩක් පාරක් මම මේ වෙලාවේ වැන්දා. ඉතින් ඒ හින්දා තමයි අර ගොඩක් වඳින ෆොටෝස් තිබ්බේ. තවත් තිබ්බ මම දැම්මේ නැහැ. එතකොට මේ මම විටෙන් විට වැන්දා. ඊට පස්සේ දැම්මයි මම එයාපෝට් එකට යනවා. මගේ ෆ්ලයිට් එක තිබුණේ රෑ 8:00ට. මම කලින් ගියා. මට එයාපෝට් එක හරිම ළඟයි. එනකොට මම කලින් ගියා. මොකක් හරි දෙයක් ප්‍රශ්නයක් වුණොත් ට්‍රැෆික් එකක් වුණොත් ඒ නිසා අපි හැමදේටම හොඳයි වෙලාවට යන එක. ඉතින් මම කලින් ගියා. ඊට පස්සේ මෙතනින් උගලන්ට එයාපෝට් එකට අපි යනකොට අපේ පාස්පෝර්ට් එක පෙන්නලා ඉන්න ගානටම ටිකට්ස් ගන්න පුළුවන්. ටිකට් එකක් වෙන්නේ රුපියල් 500යි. ඊට පස්සේ උගලන්ට ලැගේජස් ගන්න පුළුවන්. ඊට පස්සේ උගලන්ට බෑග්ස් තියෙනවා. එතනින් උගලන් සල්ලි මාරු කරගත්තේ නැත්නම් මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට රිබන් දාගත්තා. මොකද මට ඒක ලේසි නිසා. මොකද එකපාරට බෑග්ස් තියෙනවා. එකපාරටම ලැගේජස් තියෙන හින්දා ඒව හොයාගන්න අමාරු නිසා මම මේ විදිහට හදාගත්තා. ඒ වගේම මම නේම් ටැග් එකක් දාගත්තා. අපේ නමයි ඊමේල් ඇඩ්‍රස් එකයි දාලා. ඒක ගොඩක් වෙලාවට ප්‍රයිමරි ඊමේල් ඇඩ්‍රස් එක නැතුව ගලන් පුළුවන් තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක් දාගන්න. ඒක ගොඩක් වෙලාවට සේෆ්. ඉතින් මේ වෙලාවේ මම ෆොටෝස් ගත්තා යන්න කලින් ඇතුළට යන්න කලින්. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි මගේ යාළුවෙක් අහපු දෙයකට මේ මට ඇඬුනේ. මම එච්චර වෙලාවට දරාගත්තා. එයා ඇහුවා ආයේ අපිට මෙතනින් එහාට පස්සේ ආව දකින්න බැරිද කියලා. ඒතකොට තමයි මට ඇඬුනේ. නැත්තම් මම එච්චර මාරු විදිහට දරාගත්තා. ඊට පස්සේ මේ ඉන්නේ මගේ ඕපන් යුනිවර්සිටි එකේ හිටපු යාළුවෝ ඒගොල්ලන් ආවා. මගේ හොඳම යාළුවෝ ඊට පස්සේ දවස් 3කට පස්සේ රට ගියා. ඉතින් මේ විදිහට තමයි එදා දවස ගත වුණේ. ඉතින් එදා මේ ගත්ත ෆොටෝස් ටිකක් තමයි මම මේ දාන්නේ. ඇත්තට මම මේ වීඩියෝ එක දාන්න පරක් වෙලා ටිකක් තියෙන්නේ. නමුත් වෙලාව හදාගෙන ඉතින් ඔයගලන්ට දාන්න මේ වීඩියෝ එක කොහොම හරි දැම්මා. ඊට පස්සේ මම මෙතනින් ඇතුළට ගියා. ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා මෙතනින් තමයි අපි ටිකට්ස් ගත්තේ. අපේ print එකක් අරන් යනවා නම් හොඳයි. නැත්නම් ෆෝන් එකෙන් පෙන්නන්නත් පුළුවන්. පෙන්නලා මම ටිකට් එක අරගෙන ලැගේජස් දීලා ඔක්කොම weight එක බලලා මට weight එකේ ප්‍රශ්නයක් වුණේ නැහැ. මම weight එක කලිනුත් බලලා තිබ්බේ. ඊට පස්සේ අපි මෙතනින් උඩට යනවා ටර්මිනල් එකට. ඊට පස්සේ අපිට යන්න තියෙනවා ඉමිග්‍රේෂන් එකට. ඉමිග්‍රේෂන් එකේ process එක අපි ඉවර වෙලා ඩියුටි ෆ්‍රී එක දිගේ තනියම යන්න තියෙන්නේ. මම මෙතන යද්දී මට ගෙදර අය කෝල් එකක් දීලා කිව්වා මාව දැක්කා කියලා. හැබැයි මම ආයේ ආපස්සට ගියේ නෑ බලන්න. මොකද ඒක දුකක් හින්දා මම ආයෙත් ගියේ නෑ. මම ඉක්මනට ඇත්තටම ගියා. මොකද මේ මට එක තරහා ගන්න බෑ. මම ඇඬුවොත් මේ ඉංග්ලන්ටත් දුක හින්දා මම ඉක්මනට ගියා. මේ කටාර් එයාර්වේස් එකේ ක්‍රූ මෙම්බර්ස්ලා යනවා ඉස්සරහා. ඉතින් ඊට පස්සේ මම මේ යන්නේ දැන් මගේ ගේට් එකට. ඉතින් මේ විදිහට තමයි යන්නේ. ඊට පස්සේ මට ටයිම් එක තිබ්බා. මොකද මම කලින් ආවා. ඒක නිසා මට ටයිම් එක තිබුණා. ඊට පස්සේ අනිත් එක මට මේ ගොඩක් queue එකේ ඉන්න උනේ නැහැ ගොඩක් වෙලාවට. මොකද මම කලින්ම ආපු නිසා. දැන් අපි ඇතුළට ගත්තා. ෆ්ලයිට් එක ඇතුළට ගත්තා. මේ විදිහට තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම අපි ෆ්ලයිට් එකට යනවා. මුලින්ම බිස්නස් ක්ලාස් අයව ගත්තා. ඊට පස්සේ ඉකොනොමි ක්ලාස් අයව ගත්තා. දැන් මම මේ හොයාගන්න යන්නේ මගේ සීට් එක හොයාගන්න යන්නේ. මට වින්ඩෝ සයිඩ් සීට් එකක් නෙමෙයි හම්බුනේ. හැබැයි මං හම්බුන තැන මට සතුටුයි. එතන හම්බුන එක. මොකද මට වින්ඩෝ සයිඩ් සීට් එකක් හම්බුණා. මට වොෂ්රූම් යන්න එහෙම මට නැගිටලා යන්න ඕනේ. ඒ නිසා මට මෙතන පහසුයි. මෙතන ඉඳගත්තට පස්සේ තමයි ගොඩක් දුක දැනුනේ. මොකද දැන් මැප් එක ඔන් කරපුවම අපිට පේනවනේ ලංකාවෙන් මැප් එකකින් අපි එළියට යනවා. අන්න ඒතකොට තමයි ගොඩක් දුක හිතෙන්නේ.
මේ ඒක මාරු විදියට දරා ගන්න බෑ. මේ මොකද මාරම තනිකමක් දැනෙනවා එතනදී. ඒක ගියපු අය හැමෝම දන්නවා ඇති. මොකද ලංකාවෙන් මැප් එකෙන් එළියට යනවා කියන්නේ මාරම අමාරුයි ඒක දරා ගන්න. ඉතින් කාට කියන්නද? අපි ජීවිතේට මේව දේවල් හැමදේටම මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒවා හැමදේම සතුටින් බාර ගන්න ඕනේ. ඒ විදියට අපේ හිත ශක්තිමත් කර ගන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. මොකද ආදරණීයන් කියන අය හැම වෙලාවෙම අපිට ජීවිතේ ළඟ තියාගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එimhe ළඟ තියාගන්න පුළුවන් නම් ඊටමත් හොඳයි, ඇත්තටම වාසනාවන්තයි. හැබැයි ගොඩක් දෙනෙට තමන්ගේ හීන වෙනුවෙන් ඒ දේවල් කැප කරන්න වෙනවා. ඉතින් එහෙම කැපවීමක් කරොත් තමයි අපිට දවසක ඇත්තටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. පැය 7:00ක කාලයක් මට ෆ්ලයිට් එකේ යන්න තිබුණා. මේක තමයි මට හම්බුනේ මීල් එක. මීල් එක ගොඩක් හොඳයි. මං ගියේ චයිනා ඊස්ටර්න්. ෆ්ලයිට් එකත් හොඳයි. මට කෑම ප්‍රශ්නයක් වුණේ නැහැ. කෑමත් හොඳයි. මට උදේ 6:10ට තමයි ඩිපාචර් වෙන්න තිබුණේ. දැන් මේ වෙද්දි ලංකාව පේන මානික නෑ මැප් එකේ. ඉතින් දැන් තව චුට්ටකින් තව විනාඩි 20කින් වගේ ඩිපාචර් වෙන්න ඕනේ කියලා අනවුස්මන්ට් එක දුන්නා. ඒක අපි රෙඩි වුණා ඒකට. ඊට පස්සේ දැන් ඔයගලන්ට පේනවනේ දැන් මේ ලෑන්ඩ් කරනවා හිමීට. වින්ඩෝ සයිඩ් එකක් හම්බුනේ නැති නිසා ඉතින් මම මේ විදිහට තමයි මේක ගත්තේ. ග්ලාන්ට් ක්ලියර් නැතුව ඇති. නමුත් ඉතින් මම පුළුවන් විදිහට වීඩියෝස් ටිකක් ගත්තා. මෙතනදී මම බැලුවා මේ මගේ ෆෝන් එකේ වෙලාව තිබ්බේ 3යි ගාන. මම බැලුවා මේ 3යි ගානට නෙමෙයි මම මේ ඩිපාචර් වෙන්නේ. එහෙම කියලා මම හිතුවා. ඉතින් ඒක හැමෝටම හිම අත්දැකීමක් ඇති. ඉතින් මේ අනවුස්මන්ට් එක දුන්නේ විනාඩි 20කින් ඩිපාචර් වෙනවා කියලා. ඒ 3යි ගානනේ වෙලාව කියලා මම හිතුවා. මෙතනට ආවට පස්සේ අපේ ලෑන්ඩ් කරපු ගමන්ම අපේ ෆෝන් එකේ ටයිම් එක චේන්ජ් වෙනවා. 6 ගානයි කියලා වැටුණා. ඉතින් ඊට පස්සේ දැන් මම යනවා මෙතනින් එළියට, ෆ්ලයිට් එකෙන් එළියට යනවා මේ. ඉතින් ලංකාවේ එයාපෝට් එකේදී අපිට අහන්න හරි කවුරු හරි ඉන්නවනේ, සිංහල කතා කරන්න හරි කෙනෙක් ඉන්නවනේ. අපිට මෙතනින් පස්සේ දන්න කෙනෙක්වත් අපිව කවුරුත් දන්නේ නැහැ වගේ තමයි හැමෝම යන්නේ. ඉතින් එහෙම කෙනෙක් අපිට හම්බෙන්නේ හරීම කලාතුරකින්. අපේ ෆෝන් නම්බර්ස් වැඩ කරන්නේ නැහැ. මුකුත් Wi-Fi කනෙක්ට් කරනකම් අපිට මුකුත් නැහැ. මං ඉන්නේ මේ ෂෙන්හායි එයාපෝට් එකේ. ඊට පස්සේ එක්ක මෙතනින් SIM එකක් ගන්න ඕනේ. නැත්නම් ඔයගලන්ට නැත්නම් ඔයාලා Wi-Fi කනෙක්ට් කරගන්න ඕනේ. හැබැයි මෙතන මට ප්‍රශ්නයක් වුණා. මොකද WeChat දාගෙන ආවේ මේ WhatsApp වැඩ කරන්නේ නැහනේ. එතකොට අනිත් එක මේ සෝෂල් මීඩියා මුකුත් වැඩ කරන්නේ නැහැ. එතකොට මම ගොඩක් චැලෙන්ජස් වලට මුහුණ දුන්නා මං හිතන්නේ. මොකද හැබැයි මට ලංකාවේ කෙනෙක් හම්බුණා. එයා ගාව WeChat තිබුණා. එයා කලින් චයිනා හිටපු කෙනෙක්. ඉතින් මට එයාව හෙල්ප් කරා. ඊට පස්සේ මම මේ ටැක්සි එකක මගේ යුනිවර්සිටි එකට එනවා. ඊට පස්සේ මම ඊළඟ දවසේ රෙජිස්ට්‍රේෂන් වලට ගියා. ඒකේ වීඩියෝස් නම් මං ගාව නැහැ. ඉතින් එහෙම තමයි මම මෙහෙට ආවේ. ඉතින් තවත් දවසක මම තවත් වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.